යෝ හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අද වීඩියෝෙන් අපි ගෙනාවේ කොමික්ස් කියන ටූල් එක ගැන සම්පූර්ණ රිවිව් එක. ඉතින් මේ ටූල් එක මොකද්ද මේක මොනවද කරන්න කියලා බලන්න වීඩියෝ එක අවසානකම් බලන්න. ඒ වගේම මතක් කරනවා ඔයා channel එක අලුත් කෙනෙක් නම් ඔයා ethical-ලකින් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසානකම් බලන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරින බොයිස් ඇන්ඩ් ගර්ල්ස් අපි වැඩේ පටන් ගමු. ඔයාලට මම මුලින්ම කිව්වා වගේ අපි අද කතා කරන්නේ කොමික්ස් කියන කාල්ලාස් රිපෝට් එක ඉන්ස්ටෝල් කරලා යන ටූල් එක ගැන. ඉතින් මේ ටූල් එක ගැන ඔයාලට වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් බ්‍රවුසර් එක ඕපන් කරලා කොමික්ස් කියලා සර්ච් කරලා කොමික්ස් GitHub රිපෝට් එකට මෙතන යන්න පුළුවන්. ඔයාලට ඉතින් ගියාට පස්සේ මේක කොහොමද මේක යූස් කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් එක සම්පූර්ණ විස්තරයක් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ දේවල් සම්පූර්ණ කියන්න නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේක මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ටර්මිනල් එක ඕපන් කරලා sudo apt install comics කියලා ටයිප් කරලා මේ comics tool එක මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි. මේ comics tool එක කියලා කියන්නේ සරලව ගත්තොත් ඔයා දන්නවා injection method වලට ගියාට පස්සේ ඔයා දන්නවා තියෙන ගොඩක් ක්‍රම SQL injection කියලා කියනවා, XSS තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් injection ක්‍රම තියෙනවා, LFI ගේ ගොඩක් ක්‍රම තියෙනවා. ඉතින් මේ වගේ ඔදන්න OWSP top 10 වලට ගියාට පස්සේ ඔදන්නවා තුන්වෙනි ස්ථානයේ තමයි තියෙන්නේ ඉන්ජෙක්ෂන් කියන මෙතඩ් එක. හරි. ඒ කියන්නේ 194ක් විතර ලොගින් පේජ් වලට ඇටැක් කරන්න මෙන්න මේ ඉන්ජෙක්ෂන් ක්‍රම පාවිච්චි කරනවා. ඉතින් මේ ක්‍රම අතරින් එකක් තමයි කමාන්ඩ් ඉන්ජෙක්ෂන් කියලා කියන්නේ. ඉතින් ඔය කමාන්ඩ් ඉන්ජෙක්ෂන් ගැන දන්නේ නැත්නම් මම වෙන වීඩියෝ එකක් කියන්නම්. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඒ ගැන වීඩියෝ එකක් ඕන නම්. හරි. ඉතින් මේ කමාන්ඩ් ඉන්ජෙක්ෂන් වලින් අපිට පුළුවන් සම්පූර්ණව ඒ කියන්නේ වෙබ්සයිට් එක මේ හොස්ට් කරලා තියෙන සර්වර් එකට ඇක්සස් කරන්න. හරි. සම්පූර්ණ ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන මේ වීඩියෝ ඕන නම් ඔයාලට පුළුවන් අපිට කමෙන්ට් එකක් දාන්න. මම උතර සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අපි අද බලන්නේ මේ කමාන්ඩ් ඉන්ජෙක්ෂන් කියන මෙතඩ් එක මෙන්න මේ වල්නරබිලිටි එක එක්ස්ප්ලොයිට් කරන්න පුළුවන් එක මේක ටූල් එකක් ගැන විතරයි. හරි. ඉතින් මේ කොමික්ස් ටූල් එකෙන් පුළුවන් අපිට ඔටෝමේට් ඒ කියන්නේ ඔයාලා මතක ඇති අපි SQL web කියන ටූල් එක යූස් කරලා අපිට පුළුවන් SQL වල්නරබිලිටි එකක් ඔටෝ එක්ස්ප්ලොයිට් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ආන් ඒ වගේ කොමික්ස් ටූල් එකනොත් අපිට පුළුවන් ඔටෝමැටික් එක්ස්ප්ලොයිට් වෙන විදිහට මෙන්න මේ කමාන්ඩ් ඉන්ජෙක්ෂන් කියන වල්නරබිලිටි එක හදා ගන්න. හරි. මේක තමයි මේ අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයාගේ PC එකට ඔයාගේ OS එකට කොමික්ස් කියන ටූල් එක ඉන්ස්ටෝල් කරලා බලා ගන්න ඔයාලට පුළුවන් කොමික්ස් h කියලා ටයිප් කරලා කොමික්ස් හෙල්ප් එක බලා ගන්න. ඔයාගේ මේ OS එකට කොමික්ස් කියන ටූල් එක සාර්ථකව ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් ඔයාලට මේ විදිහට හෙල්ප් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ හෙල්ප් එක ගිහිල්ලා අපි වැඩේ කරන්න කලින් අපි මේ ටර්මිනල් එකේ CLI එකක් විදිහට වැඩේ කරන්න කලින් අපි මේ මුලින්ම ඔටෝමේට් වෙන විදිහට වැඩේ කරලා බලමු. හරි. ඉතින් ඔයාලට පුළුවන් කයිලන්ස් වලින් සර්ච් බාර් එකට ගිහිල්ලා කොමික්ස් කියලා සර්ච් එකක් දාලා මේ ටූල් එක හොයාගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට ටූල් එක තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනට දීලා එන්ටර් කරන්න. ඒකට ක්ලික් එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපිට ටාගට් URL එක දෙන්න කියලා එයාලා කියනවා. ඉතින් ඔයාලා අපිට ඔයා දන්නවා ethical hackers විදියට හැම සයිට් එකකටම ඇටැක් කරන්න බෑ. අපිට access ඕනේ සයිට් එකට ඇටැක් කරනවා නම්. ඉතින් මම ඔයාලට මේක පෙන්නන්න ඕන හින්දා මෙන්න මේ test web කියන සයිට් එක යූස් කරනවා. හරි. වල්වෙබ් කියන සයිට් එක යූස් කරනවා. ඉතින් ඔයා දන්නවා සාමාන්‍ය කමාන්ඩ් ඉන්ජෙක්ෂන් වලට ගියාට පස්සේ අපිට මේ කමාන්ඩ් ඉන්ජෙක්ෂන් කරන්න පුළුවන් වෙන්නේ parameter එකක් හෝ login page එකක් වගේ තැන් වලට. ඉතින් මම මේ වෙලාවේ parameter එකක් හොයාගන්න උන්දා search එකක් දාගන්නවා. ඔයාලට මෙතන parameter එකක් තියෙනවා. ඉතින් මේ වල්වෙබ් කියන සයිට් එකේ කමාන්ඩ් ඉන්ජෙක්ෂන් වල්නරබිලිටි එකක් නැහැ. ඉතින් මට ඔයාලට පෙන්නන්න ඕන ඉඳලා විතරයි මම මේක ඔයාලට පෙන්නන්නේ කොහොමද යූස් කරන්නේ කියලා. ඔයාලට පේනවා ඉතින් මෙතනට මම URL එක මේ විදිහට paste කරනවා. ඔයාලට වෙනදී මම මේ මෙතන මේ URL එක දුන්නේ parameter එකත් එක්ක. ඒසාට පුළුවන් enter කරන්න. ඔයාලට වෙනදී ඊට පස්සේ post data ඉල්ලනවා. ඉතින් post data ගැන අපි කලින් කතා කරලා දෙනවා. ඔයාලා සාමාන්‍ය login page එකක් වගේ නම් මේ post data හොයා ගන්න පුළුවන්. ඔයාලට මෙතන අපි මොකක් හරි මේ input output එක දුන්නොත් ඒක post data විදිහට අපි use කරන්න පුළුවන් ඒක. ඉතින් මම මේ වෙලාවේ මේ parameter එකක් මේ විතරක් දුන්න හින්දා මම මේ වෙලාවේ post data දෙන්න යන්නේ නැහැ. ඉතින් මම මෙතන මෙහෙම තියලා enter කරනවා. හරි. ඊට පස්සේ අපිට නැති ඉන්ජෙක්ෂන් ලෙවල් එක අහනවා. ඉතින් සාමාන්‍ය ඩිෆෝල්ට් විදියට ඉන්ජෙක්ෂන් ලෙවල් එක එන්නේ 1 එක එන්නේ. ඔයාලට වෙනදී ලෙවල් 3ක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති ලෙවල් එකක් දෙන්න. මම මේකත් මේ වෙලාවේ දීලා එන්ටර් කරනවා. මොකද මෙන්න මේ අපේ ටාගට් සයිට් එකේ මේ වෙලාවේ කමාන්ඩ් ඉන්ජෙක්ෂන් වලබිලිටි එකක් නැහැ. හරි. ඔයාලට පෙන්නන්න විතරයි ඕන. ඉතින් ඔයාලට පේනදී මේ විදිහට දුන්නට පස්සේ ඔටෝමැටික් ටෙස්ට් කර බලනවා. හරි. ඉතින් මේ විදිහට බලද්දි
ඔයාලට පේන ඇති අපිට මේ වෙන දෙයක් කරන්න බෑ. වෙන අපෙන් ඉන්පුට් එක ඉල්ලන්නේ නැහැ. මේ ප්‍රධාන ඉන්පුට් තුන විතරයි එයා ඉල්ලන්නේ. සාමාන්‍ය hack the box CTF වගේ කරනලාට මේක යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයා හිතන්න ඔයාට ලොගින් පේජ් එකක් ගියාට පස්සේ ඔයා දන්නවා ඩිවල්ඩ් ගියාට පස්සේ මම මෙතන පාස්වර්ඩ් දෙනවා. මෙතන සිකියුරිටි එක දාගන්න ලෝ එකටම සබ්මිට් දෙනවා. ඔයාලට මෙතන තියෙනවා command injection කියන vulnerability එක. මම එතන ක්ලික් එකක් දාගන්නවා. ඔයාලට මෙතන අපිට තියෙන input එකක්. හරි. ඉතින් මේ වෙලාවේ ගලවට ඔයා දන්නවා අපිට මෙතනින් අර login page එක හම්බෙච්ච ඉඳ අපිට එකකින් ඇතුළට එන්න අපිට පාවිච්චි කරන්න cookie වගේ එකක්. ඉතින් ඔයාලට පේන ඇති අර අපි අර විදිහට පාවිච්චි කරලා පස්සේ කෙලින්ම අපි tool එක පාවිච්චි කරලා පස්සේ input තුනක් කියලා බින්ද අපිට අමාරුයි මේ වගේ මේ cookie එකක් දෙන්න. හරි. ඉතින් ඒ වගේ වෙලාවට use කරන විදිහ දැන් අපි පොඩ්ඩක් බලමු. ඉතින් ඔයාලට පුළුවන් අලුතෙන් terminal එක open කරගන්න. open කරලා අපි මේ විදිහට මේක පැත්තට දාමු. උඩ පැත්තට දාගමු. ඉතින් මම මුලින්ම කරන්නේ මේ right click කරා inspect ගිහිල්ලා network වලට ගිහිල්ලා මම මෙතන IP address එකක් දෙනවා. හරි. ඉතින් මෙතන මේ command injection vulnerability එකක් තියෙනවා කියලා දන්න හින්දා මම මේ විදිහට කරන්නේ. එහෙම නැත්නම් හැමදාම මේකට කරන්නේ නැහැ. ඉතින් ඒක නේද සම්පූර්ණ දැනුමක් නැත්නම් අර මම කලින් කිව්වා වගේ වීඩියෝ එකක් ඉල්ලන්න පුළුවන්. මම ඒ මොනොත් වීඩියෝ එකක් ගේනවා. හරි. මම දැන් submit දෙනවා. ඔයාලට මෙතන post data එකක් මේ වෙලාවේ ගිහිල්ලා තියෙනවා. මම මේකට click එකක් දාගන්නවා. ඔයාලට පේනවා මෙතන request එකට ගියාට පස්සේ අර මේ මම කිව්වා post data ටික මෙතන තියෙනවා. හරි. ඉතින් මෙතන මේ ඔයාලට පුළුවන් post data එක කෙලින්ම දෙන්න අතරට comment කියලා type කරලා මෙතනම කියලා දෙන්න පුළුවන් මේ post data ටික. හැබැයි අර මම කලින් කිව්වා වගේ මෙතන අපිට post data නේ වැදගත් වෙන්නේ cookie එක. හරි. හේතුව මම ඔයාලට පෙන්නන්නම්. මම මෙතන comment කියලා type කරනවා. type කරලා help වෙන මුලින්ම ඔයාලට පෙන්නන්නම්. ඔයාලට මෙතන help වෙන එක තියෙන්නේ. මම ඒත් එකමයි type කරනවා. alt මිල්ල ගන්න. මම type කරනවා comics ඊට පස්සේ URL එක define කරන්න u කියන tag එක දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් help වෙන එකෙන් බලා ගන්න. ඒ කියන්නේ අර නැති URL එක define කරන්න අපිට මේ u කියන plug එක use කරන්න පුළුවන්. ඉතින් ගොඩක් help වෙන එක දේවල් තියෙනවා. ඉතින් මම හැම දෙයක්ම ඔයාලට කියන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් තනියෙන් self study කරලා ඒ දේවල් ඉගෙන ගන්න. මොකද මම හැම දෙයක්ම ඔයාලට කියලා දුන්නොත් ඔයාලට කිසි දෙයක් ඉගෙන ගන්න දෙයක් නැහැ මෙතන. හරි. ඉතින් මම මේ විදිහට අපේ target URL එක sorry මෙතන නෙවෙයි මෙතන headers වලට ගිහිල්ලා මේ headers වලින් දෙනවා copy එකක් දාගෙන ඔයාලට වෙන දේකම තමයි මෙතනක් තියෙන්නේ. ඉතින් මම ඊට පස්සේ double quotation වහලා double quotation වහලා මම කලින් කිව්වා වගේ cookie එකක් දෙනවා. ඉතින් මේ cookie එකත් ඔයාලට define කරන්න ඔයාලට පුළුවන් යට කියලා ඔයාලට පේනවා ඇති අපිට cookie එකක් දෙන්න define කරන්න ඔයාලට පුළුවන් මෙන්න මේ plug එක use කරන්න. ඉතින් මම එකක් දෙනවා මේ විදිහටම ඊට ඒක ඩබල් කොටේෂන් එකකට දෙන්න පුළුවන් ඔයාලට. මම මෙතනින් cookie එකත් මෙතනින් select කරගන්නවා. නැත්නම් ඔයාලා headers වලට ගිහලා මෙතන copy එකක් දාන්න. මෙතන rave data වලට දාගෙන ඔයාලා මෙතන cookie එක දෙනවා. ඔයාලා මේ cookie එක copy එකක් දාගන්න. හරි. මම මෙතන cookie එක paste කරනවා. paste කරලා ඩබල් කොටේෂන් වහලා මම මෙතන ඊළඟට මතක ඇති මම අපි මෙතන මේ පාවිච්චි කරන්නේ මේ input poll එකක්. ඉතින් ඒ හින්දා මට මෙතන post request data ටික දෙන්න වෙනවා. හරි. මට මේ තියෙනවා මේ post data ටික. ඉතින් ඔයාලට පුළුවන් ඒකක් දෙන්න. ඔයාලට මෙතන ඊට පස්සේ මෙතන තියෙනවා data කියලා මේක plug එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ data කියන plug එක use කරලා දෙන්න පුළුවන් අපිට double quotation on කරලා මේ විදිහට මම මේ copy එකක් දාගෙන paste එකක් දාලා enter කරනවා. පරිපැති ගොඩක් දේවල් තියෙනවා අර මම කලින් කිව්වා වගේ. ඉතින් මේ හැමදාම මට කියලා දෙන්න බෑ ඔයාලට. ඔයාලා try කරලා බලන්න පුළුවන්. ඉතින් මම ඔයාලට basic ටික විතරක් මෙතෙන් දුගන්නන්නම්. ඔයගොල්ලන් කියන කියලා දෙන්න. ඉතින් ඔයාලා බලන්න ඉතින් හාට ඉගෙන ගන්න තනියම. හරි. ඔයාලට වෙන නැති අපේ site auto check කරගන්න මේකක් තියෙනවද ඔය දිනවද ඒ ටික සම්පූර්ණ auto test කරනවා. අපිට ඔයාලට වෙන වෙන input එකක් මම දෙන්නේ නැහැ. ඉතින් එයා test කරලා බලනවා command injection vulnerability එකක් තියෙනවද නැද්ද කියලා. හරි. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ basic usage එක විතරයි. ඔයාලට පේන ඇති මෙයා කියනවා අපේ target එකේ server එක මොකක්ද කියලා යාට හිතා ගන්න බැලු. හරිද? ඉතින් ඔයා Unix නම් Unix දෙන්න පුළුවන්. Windows නම් Windows දන්නවනම් server මොකක්ද කියලා දන්නවනම් Windows Unix දෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ මගේ target එක මොකක්ද කියලා දන්නේ නැහැ කියලා හිතලා මම මෙතන no දෙනවා. හරි. enter කරනවා.
ඔයාලට පේනවාද එයා එකින් එකට ටෙස්ට් කරලා බලනවා අපේ post data වල parameter එක මොකක්ද කියලා. ඒ parameter හරහා SQL command injection vulnerability එකක් කරන්න පුළුවන්ද කියලා බලනවා. හරි. එතන කරද්දී අපි මෙතන no දුන්න හින්දා මෙයා මේ දෙකම ටෙස්ට් කරලා බලන අතර Windows ටිකයි මේ ඔක්කොම ටික බලනවා. ඔයාලට පේනවාද IP කියන එක IP කියන parameter එක injectable කියලා කියනවා. ඉතින් ඒක හරහා එයා shell එකක් ගන්නද කියලා අහනවා. හරි. ඔයාලට සම්පූර්ණ විස්තර දෙන්න තියෙනවා. එයා පාවිච්චි කරලා තියෙන payload එක මෙතනින් ඔයාලට පේන තියෙනවා. ඉතින් මම මෙතනින් y දීලා ඔයාලට වෙන ඇති මම සරලව ලේසියෙන්ම ආවා shell එකට. හරි. sorry. මම මෙතන type කරන මේ විදිහට ඔයාලට help එක මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් එහාට සරලව දැන් ඔයා අපි shell එක ගත්තා. ඉතින් shell එකෙන් එහාට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් එහාට ඉතින් ටික කරලා යන්න. ඉතින් ඔයා දන්නවා head the box වලට වගේ ගොඩක් වෙලාවට එනවා command injection කියන vulnerability එක exploit කරන්න. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් සරලව ලේසියෙන් මේ වැඩේ කරගන්න. ඉස්සර වගේ payload එක හදලා ඒක decode මේ encrypted කරලා ඒක මේ proof suite එක මොකක්ද කරා යවලා එහෙම කිසි දෙයක් කරන්න ඕනේ ඔයාලට පුළුවන් commit tool එක කරා සරලව ලේසියෙන් මේ වැඩේ කරගන්න. හරි. ඉතින් මම මේ ඔයාලට කියන්නේ සරලම වෙන්නේ මේ විදිහ. මෙන්න මේ tool එක commit tool එක සරලව මේ use කරන විදිහ. ඉතින් දැන් පොඩ්ඩක් අපි advanced විදිහට බලමු. මෙතන exit වෙනවා. මම මේක clear කරගන්නම්. හරි. ඉතින් ඔයාලට පේනවා setting වලට ගියාට පස්සේ ගොඩක් දේවල් තියෙනවා. අපිට URL එක දෙන්න පුළුවන්. ඔයාලට ගොඩක් දේවල් තියෙනවා. cookies දෙන්න පුළුවන්, random user agent දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මේ හැම දෙයක් ගැනම කතා කරන්න යන්නේ නැහැ. ඔයාලට පැහැදිලි වෙන විදිහට තව පොඩ්ඩක් advance කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති ඉස්සෙල්ලා වගේ මම commit එක type කරනවා. ඉතින් ඔයා මෙතන මේ අපි දීලා තියෙන මේ low එකේ ඉතින් ඔයාලට පුළුවන් security කාඩ් එක වැඩි කරලා බලන්න. ඉතින් කොහොම කරත් මේකට අහු වෙන හින්දා ඉතින් මම ඒක වැඩි කරන්න යන්නේ නැහැ. මොකද මේ commit එකට ඒක අහු වෙන හින්දා හරි. ඉතින් මම මේක add double quotation on කරලා අපි URL එක දෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔයා හිතන්න ඔයා දුන්න ටාගට් එක දැන් ඉතින් මම මේ URL එක පොඩ්ඩක් අයින් කරන්න. දැන් ඔයා හිතන්න මේ වගේ සයිට් එකක් ඔයාලට හම්බුණා. හරි. මේ වගේ සයිට් එකක් ඔයා හම්බුනාට පස්සේ ඔයාලට parameter එකක් හොයනවට වඩා ඒ කියන්නේ post data වගේ දෙයක් හොයනවට වඩා ඔයා හිතන්න ඔයාලට ඉක්මනට වැඩි කරගන්න ඕන. ඉතින් ඔයාලට පුළුවන් කෙලින්ම මේ URL එක දීලා මෙතන තියෙනවා crawl කියලා option එකක්. හරි. මම ඔයාලට පෙන්නන්න. ඉතින් මම අර කිව්වා ගොඩක් ඔප්ෂන් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් try කරලා බලන්න. ඔයාලට මෙතන crawl කියලා option එක තියෙනවා. මම මේ option එක use කරලා ඔටෝම හරි අපේ target URL එක ඔටෝම මේ විදිහට හදා ගන්නවා. ඔයාලට මේ crawl option කියන්නේ level කීපයක් තියෙනවා. ඉතින් මම මෙතන ඔයාලට පේනවාදී level කීයක් තියෙනවා කියලා ඔයාලට මෙතන පේනවා. ඉතින් කියලා දෙනවා. ඔයාලට පේනවාදී දැන් අපේ default පාවිච්චි කරන එක level 1 එකේ. ඉතින් ඔයාලට පුළුවන් level 3ට වගේ දාගන්න. දාගත්තට පස්සේ මෙයා ඔටෝම check කරලා බලනවා site එකේ තියෙන target මොනවද කියලා. හරි. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේ try කරලා බලන්න. ඉතින් මේ මෙතෙන් දුන්නට වඩා වෙනදී මෙතන ඉල්ලනවා input එක. ඉතින් ඔයාලට පුළුවන් මේක දීලා මේවා කරන්න. ඉතින් මම කලින් කිව්වා වගේ අපේ මේ target එකේ නෑ මේ වෙලාවේ command injection vulnerability එක. හරි. ඉතින් ඒ හින්දා මම ඒක කරන්න යන්න. ඔයාලට පේනදී මේ විදිහට සාර්ථක විසට යනවා. ඉතින් මෙතන මෙයා auto test කරලා බලනවා මොනවද තියෙන URL target මොනවද කියලා. ඔයාලට පේනදී URL 11ක් හොයාගෙන තියෙනවා. URL 11ක් කරන් මේ හොයාගෙන තියෙනවා. අපි මේ target එකේ command injection කරන්න පුළුවන් තැන්. හරි. ඉතින් ආයෙ ඉදිරියට ටෙස්ට් කරලා බලලා මොනවද තියෙන vulnerability කියලා. ඉතින් මම මේක close කරගන්නවා. මොකද මේ වෙලාවේ මේ target එකේ command injection vulnerability එකක් නැති හින්දා. හරි. අපි තාඩියක් පොඩ්ඩක් advance කරගමු. මම ඉතින් ආයෙත් මේකම අයින් කරගන්නම්. මේ crawl කියන option එක අයින් කරගන්නම්. ඉතින් ගොඩක් option තියෙනවා. ඉතින් අර මම කලින් කිව්වා MySQL tool එක වගේම තමයි. sorry SQL map tool එක වගේම තමයි. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මම ඉතින් ආයෙත් URL එක copy එකක් දාගන්නවා. URL copy එකක් දාගෙන ඉවරලා ඉස්සෙල්ලා වගේම අනිත් මම කලින් කරලා හදපිරනවා. මේ විදිහට මේ මම cookie එකයි අපේ data post data එකයි type කරලා ඊට පස්සේ මම මෙතන ඔයාලට මතක ඇති ඉස්සෙල්ලා අපි input output දුන්නා. හරි. ඉතින් ඔයාලට පුළුවන් මේ කරදරයක් නෑ මේ input output දෙන එක කරදරයක් නම් ඔයාලට පුළුවන් මෙන්න මේ batch කියන option එකේ පාවිච්චි කරන්න. ඉතින් මේක පාවිච්චි කරලා පස්සේ ඉස්සෙල්ලා වගේ නෙවෙයි අපෙන් කිසිම input output එකක් මෙයා ඉල්ලන්නේ නෑ. ඔයාලට පේන්නේ නැති මම කිසිම input output එකක් දෙන්නේ නෑ. එයා ඔටෝම input output අරගෙන එයා තනියම වැඩේ කරනවා.
හරි. ඉතින් මේ වගේ ඔයාලට command injection vulnerability එක හොයාගන්න පුළුවන් වුණොත් automatically ඔයාලට payload මොනවද දෙන්න ඕනේ නැහැ, word list select කරන්න ඕනේ නැහැ, payload decode encrypt කර ගන්න ඕනේ නැහැ. ඒ කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. ඔටෝම check කරලා බලනවා. වලට තියන්න දෙලට මෙති ම කිසි ඉන්පුට් අවුට් දුන්න ඔටෝම තමයි ඒ අවශ්‍ය ඉන්පුට් අවුට් දීලා ශෙල්ල ගත්තේ. හරි. ඉතින් මේ වගේ වැඩි ඉක්මන් කරගන්න පුළුවන් මේ කොමිස් කියන tool එක use කරලා. හරි. ඉතින් මම ඔයාලට පොඩ්ඩක් මේ tool එක ඔයාලට මතක් කරා විතරයි. මම මේ වෙලාවේ මේ tool එක ගැන සම්පූර්ණ විස්තරයක් කියලා දෙන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් ඒ අවස්ථානුව පාවිච්චි කරන්න. හරි. ඉතින් ඔයා මේ command injection කියන vulnerability ගැන දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මට message comment එකක් දාන්න. ඉතින් මම එහෙම තනියම අරන් ඊළඟ වීඩියෝ එකක් විදියට ඒක ගේනවා. හරි. ඊළඟට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් user name එකක් මෙහෙම එකක් දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් කෙලින්ම password file එකක් තියලා කියවන්න පුළුවන්. ඔයාලට වැඩි ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මේ දේවල් හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්න යන්නේ නැහැ. හරි. ඉතින් ඔයාලට පුළුවන් AI කෙනෙක් හරි use කරලා මේ ටික ඉගෙන ගන්න. ඉතින් මම ඔයාලට කරේ මෙන්න මේ tool එක තියෙනවා කියලා මතක් කරපෙක විතරයි. හරි. ඉතින් මම ඔයාලට වැඩි සරලව මම මේ shell එකක් ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් මේ කොමිස් කියන tool එක මේ විදිහට පාවිච්චි කරන්න. ඔයාලට මොකක් හරි කොමිස් කියන tool එකේ මේ ප්‍රශ්න කරනවා අනිවාර්යෙන් කමෙන්ට් දාන්න මම ඒවට reply කරනවා. ඉතින් ඒ වගේම මම මතක් කරනවා ආවේ cyberdoc membership එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒක ගන්න. එහෙනම් ඉතින් මේ විදිහට අපි ගෙනපු තවත් වීඩියෝ එකක් ඉවර කරනවා. ඉතින් කොමිස් කියන tool එක ගැන ඔයාලට තේරුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ නවත්තමු. ඒ වගේ මතක් කරනවා ඔයාලට ඉගෙන ගන්න ඕන tools තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒවත් කමෙන්ට් එකක් දාලා වෙන් අහන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වැඩි ඉවර කරමු. එහෙනම් ඉතින් ඔක්කොටම සුබ දවසක්.